අද මම කතා කරන්න තීරණය කරේ භාවනාව සහ සතිමත් භාවයේ වැදගත්කමත් ඒ වගේම ශ්‍රී ලංකාව ලෝක භාවනා දිනය සැමරීමට මඟහැරුණ හේතුවත් එය දිනය වැදගත් වන්නේ මන්ද කියන කාරණය පිළිබඳව. මීට දින කීපයකට පෙර එනම් දෙසැම්බර් 21 වන දින ලෝකය එක්සත් ජාතීන්ගේ ලෝක භාවනා දිනය සැමරීය. භාවනාව පුද්ගලයන්ට සමාජවලට සහ ගෝලීය සහජීවනයට වන යහපත පිළිබඳ දැනුවත් කිරීම සඳහා එම දිනය ඒ සඳහාම වෙන් වූ දිනයන් ලෙස නම් කර ඇත. ශ්‍රී ලංකාව වැනි බොදු පිළිවෙත් රකින රටක් මෙම වැදගත් දිනය සමරන්නට අපොහොසත් වීමත් එම දිනය ලක්වාසීන් වෙත දැනුවත් නොවීම ගැන මා දැඩි ලෙස කනගාටුවට පත් වෙනවා. 2024 වර්ෂයේදී ලෝකයේ රටවල් 193ම භාවනාවේ වටිනාකම අවබෝධ කර ගැනීම හේතුවෙන් ලෝක භාවනා දින සැමරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒක මතිකම තීරණය කරන ලදී. මෙම ඓතිහාසික එකඟතාවයෙන් තහවුරු වන්නේ භාවනාවේ වටිනාකම කිසිදු සංස්කෘතියකට හෝ විශ්වාස පද්ධතියකට සීමා නොවන බවත් එය සමගිය සහ සාමූහික යහපත්මට සහාය වන විශ්වීය මානව පිළිවෙතක් බවත්ය. දෙසැම්බර් 21 වන දින ලෝක භාවනා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමේ එක්සත් ජාතීන්ගේ යෝජනාවට නායකත්වයක් දුන් රටවල් 6 අතර අප රට සිටියද භාවනාවේ වටිනාකමට තවමත් ජාතික මට්ටමින් නිසි ප්‍රමුඛතාවයක් ලැබී නොමැති වීම කනගාටුවට කරුණකි. ආගම් නායකයන්, දේශපාලනික සහ ව්‍යාපාරික නායකයන්, විද්වත්තු, බුද්ධිමතුන් වැන්නවුන් ජාතියේ අභියෝගවලට මුහුණ දීමේදී සතිමත් බව ප්‍රගුණ කිරීම කළ යුතුය යන්න තේරුම් නොගැනීම ගැන මම හදවතින්ම කනගාටු වෙනවා. ශ්‍රී ලංකාව මෙම වැදගත් දිනය සැමරීමට බොහෝ දුරට අසමත් විය. බොදු ලක්මාවගේ දරුවෝ ලෝක භාවනා දිනේ අඳගොළු බිහිරම් වූයේ මන්ද යන ඇත්තටම මට ගැටලුවකි. ගෝලීය සමගිය සඳහා මාවතක් ලෙස භාවනාව යන මාතෘකාව යටතේ ලෝක භාවනා දිනය සමරමින් ගෝලීය සමළුවක් ප්‍රශංසනීය ලෙස සංවිධානය කළ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැරුණ විට ජාතික මට්ටමින් මෙම භාවනා දිනය පවත්වන කිසිදු ආයතනයක්, පාසලක් හෝ පුද්ගලික සංවිධාන මාහට දැකගත නොහැකි වේ. එසේම මෙම දිනය පිළිබඳව මා ප්‍රශ්න කළ ආසන්න වශයෙන් පුද්ගලයන් 100ක් දෙනෙකුගෙන් එක් අයෙකුවත් එවැනි දිනයක් පිළිබඳ දැන සිටියේ නැත. කෙසේ වෙතත් බොහෝ රටවල් මෙම දිනය සැමරූ අතර භාවනාව ප්‍රවර්ධනය කිරීම සඳහා බොහෝ ක්‍රියාකාරකම් වැඩසටහන් සංවිධානය කර තිබූ අතර එදින ලෝපුරා අධික පිරිසක් භාවනා කළ රටවල් 175ක් පමණ මිලියන 20ක ජනතාවක ලෝක භාවනා දිනයට අදාළ විවිධ භාවනා ක්‍රියාකාරකම් සඳහා සහභාගී වූ බව සමහර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ලදී. භාවනාව අපට ආගන්තුක දෙයක් නොවේ. එය ශ්‍රී ලංකාවේ වසර 2500ක අධ්‍යාත්මික සහ සංස්කෘතික උරුමේ මුල් බැසගෙන හදවත් තුළ පිහිටා ඇත. එහෙත් අද වෙන විට අපි මහජන කතිකාවක හෝ සහ ප්‍රතිපත්ති තුළ භාවනාවට අඩු ප්‍රමුඛතාවයක් ලබා දී ඇත. ඒ භාවනාවේ හරය පිළිබඳ නොදන්නාකමය. යහපැවැත්ම පිළිබඳ අපගේ සංවාද බොහෝ දුරට චාරිත්‍ර සහ සම්ප්‍රදායන්ට සීමා වී අතර භාවනාව ඍජුවම සහාය වන මානසික, ශාරීරික සහ චිත්ත වේගී යහපැවැත්මට ලබා දී ඇත්තේ ඉතා අඩු විහගත අවධානයකි. මෙය ඉතාම අවාසනාවන්ත කනගාටුදායක තත්ත්වයකි. අතිපූජ්‍ය
උඩුීරියගම ධම්මජීව මහා තෙරුන් වහන්සේ සහ තවත් සුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් භාවනා කිරීම සඳහා විශාල උත්සාහයක් දරමින් සිටී. මීට වසර කිහිපයකට පෙර ධම්මජීව නායක ස්වාමීන් වහන්සේ පාසල් ඇතුළු සාමාන්‍ය ජනතාවට භාවනාව ප්‍රවර්ධනය කිරීම සඳහා සති පාසල වැඩසටහන පවා ආරම්භ කළහ. පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ මාදුටු හොඳම ව්‍යාපෘති වලින් එකක් ලෙස මේ පෙන්වා දිය හැකිය. කෙසේ වෙතත් මගේ අවබෝධය හා දැනුම මත ඉතා සුළු පිරිසක් එය බැරෑරුම් ලෙස සලකන බව මට හැඟේ. 2016 සිට භාවනාව සහ නූතන විද්‍යා දේශකයෙකු ලෙස විශ්වවිද්‍යාල, පාසල්, විහාරස්ථාන, අනෙකුත් ආගමික සිද්ධාස්ථාන, ප්‍රජා සංවිධානයන් ආයතනවල පවත්වනු ලැබූ දේශන වලින් දැනුවත්භාවය ඇති කරමින් එහි භාවනාවේ සහ සතිමත්භාවයේ අගය කියා දෙන්න මා ලොකු වෙහෙසක් කර ඇත. මෙම සියලු වැඩමුළු මා විසින් සැලසුම් කර ඇත්තේ භාවනාව දෛනික ජීවිතයකට ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න කෙරෙහි අවධානය යොමු කිරීමට සහ ස්නායු විද්‍යාව සහ නවීන මනෝවිද්‍යාව මත පදනම් සහභාගී වන්නන්ට භාවනාවේ ප්‍රයෝජන සහ ඉන් හදවත්වල ඇතිවන විශේෂයෙන්ම සතුට සහ තෘප්තිය අත්කරගන්නේ කෙසේදයි අවබෝධ කිරීමට උත්සාහ කිරීමේ දැඩි උත්සාහය පෙරදරි කරගනී. එම වැඩසටහන් සිදු කිරීමේදී ලංකාවේ 90%කට වැඩි ප්‍රමාණයක් භාවනාව සිදු කර නැති බවත් සිදු කරන්නේ නැති බවත් ඉන් අත්වන ප්‍රතිලාභයන් පිළිබඳ දැනුවත් භාවයක් නොමැති බව මාහට පසක් වූ අතර එය රට මුහුණ දෙන භයානක තත්ත්වයකි. එමගින් බොහෝ ජීවිතවල පැහැදිලි ධනාත්මක වෙනස්කම් ප්‍රතිඵල දකින්නට ලැබිනේ. භාවනාවෙන් ලැබෙන ප්‍රතිලාභ බොහොමයකි. මම කීපයක් සඳහන් කරන්න කැමතියි. පළමුවෙන් මානසික, ශාරීරික සහ චිත්ත වේගී යහපැවැත්ම වැඩි දියුණු කරයි. ඒ වගේම ආතතිය, කාංසාව, චිත්ත වේගී ප්‍රතික්‍රියාශීලීත්වය අඩු කරයි. විශේෂයෙන් යමක් කිරීමේදී පැහැදිලිකම, අවධානය සහ තීරණ ගැනීම වැඩි දියුණු කරයි. මත්ද්‍රව්‍ය, මත්පැන්, සූදුව සහ අධික සමාජ මාධ්‍ය භාවිතය වැනි ඇබ්බැහි වීම අඩු කිරීම සහ වළක්වා ගැනීමට භාවනාව උපකාරී වේ. ඒ වගේම ඔරොත්තු දීමේ හැකියාව, සංවේදනය සහ සදාචාරාත්මක දැනුවත්භාවය ශක්තිමත් කරයි. විශේෂයෙන්ම නාස්තිය අවම කිරීමට සහ වංචා සහ දූෂණ වැළැක්වීමට දායක වේ. ඒ වගේම භාවනාව ගැටුම්, අපරාධ සහ දූෂණ අඩු කිරීමටද දායක වේ. ආයතනවල කාර්යක්ෂමතාවය සහ සේවා ස්ථාන යහපැවැත්ම වැඩි දියුණු කරයි. ශක්තිමත් රාජ්‍ය සේවයක් සහ උද්‍යෝගිමත් සේවක පිරිසක් නිර්මාණය කරයි. පාරිභෝගික තෘප්තිය වැඩි දියුණු කරයි. ව්‍යාපාර ප්‍රතිඵල වැඩි දියුණු කරයි. වඩාත් වැදගත් දෙයක් නම් අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙන සැබෑ සතුට සහ තෘප්තිය වර්ධනය කරයි. මෙවැනි ප්‍රතිලාභ බොහෝමයක් ඇත. විශේෂයෙන්ම භාවනාව සාමය ගොඩනැගීමේ, තිරසාර ආර්ථික වර්ධනය දේශගුණික අභියෝගවලට මුහුණ දීමට පිටුවලක් වේ. ඉහත සඳහන් කර ඇති සියලු ප්‍රතිලාභ අන්ධ විශ්වාසයන් නොව පසුගිය දශක දෙක කාලය තුළ පිළිගත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාල වලින් විද්‍යාත්මක සහ ප්‍රායෝගික සාක්ෂි මත පදනම්ව සනාථ කර ඇති කරුණ වේ. කෙසේ වෙතත් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකාව භාවනාව ක්‍රියාත්මක වන ආකාරය සනාථ
කරන විද්‍යාත්මක සහ ප්‍රායෝගික සාක්ෂි මත පදනම් වූ පර්යේෂණ ධනතාව වෙත ප්‍රමාණවත් ලෙස ලබා දීමට දක්වනු ලැබේ. නවීන මනෝවිද්‍යාව, ස්නායු විද්‍යාව නැත්නම් නියුරෝසයන්ස්, හැසිරීම විද්‍යාව, බිහේවියරල් සයන්ස්, සංවේදන විද්‍යාව, කොග්නිටිව් සයන්ස්, සුවතා පර්යේෂණ, වෙල්බීන් රිසර්ච් මත පදනම් වූ සාක්ෂි මගින් භාවනාවේ සතිමත් බව වැදගත්කම අද ලෝකෙම සනාථ කර ඇත. මෙම අවබෝධය නොමැතුව බොහෝ දෙනෙක් භාවනාව දෛනික ජීවන කුසලතාවයන් ලෙස නොව ආගමික විකල්පයක් ලෙස සැලකති. ඊට වඩා කනගාටුදායක යථාර්ථය වන්නේ භාවනාව නූතන වෘත්තීය ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස සැලකන්නේ කලාතුරකින් පමණක් වීමයි. භාවනාවේ ඇති වැදගත්කම දෛනික පුරුද්දක් කරගත යුතු බවට ජාතික මට්ටමේ සාකච්ඡාවලදී සුදුසු ප්‍රමුඛතාවය ලබා දී නොමැති බව දකින්නට ඇති ඛේදවාචකයි. සියවස් ගණනාවක් තිස්සේ භාවනාව සංරක්ෂණය කර ප්‍රගුණ කළ ශ්‍රී ලංකාව භාවනාවේ නායකත්ව අවකාශය අහිමි කරමින් සිටී. මෙය වෙනස් විය යුතුයි. එය වහාම වෙනස් විය යුතුයි. භාවනාව සතිමත් බව පහසුවෙන් සමවැදිය හැකි සුව පහසු ක්‍රියාකාරක නොවන බවට යම් මතයක් ප්‍රජාව අතර පැවතුනද එය එසේ නොවන සිය ජීවන මඟ නිවැරදිව එලිපැහැලි කරන අත්‍යවශ්‍ය ජීවන මෙවලමක් බව ප්‍රත්‍යක්ෂ කර දිය යුතුය. අපි එය හුදෙක් උරුමයක් ලෙස සැලකීමෙන් ඔබට ගොස් එය යහපැවැත්ම, සාමය, සමාජ සමගිය සහ යාපානනය සඳහා අත්‍යවශ්‍ය විද්‍යාව පදනම් කරගත් ජීවන කුසලතාවයන් ලෙස හඳුනා ගැනීමට පටන් ගත යුතුය. මම රජයෙන්, ආගමික නායකයන්ගෙන්, පුද්ගලික ආයතන වලින්, ප්‍රජා නායකයන්ගෙන් පහත ඉලක්කයන් පිළිබඳ දැඩි අවධානය යොමු කරන ලෙස ඉතාම හෘදයාංගම ඉල්ලා සිටිමි. පළමුවෙන්ම භාවනා සංස්කෘතියක් රට ඇතුළු ගොඩගෙන ගැනීම සඳහා ජාතික ප්‍රමුඛතාවයන් ලබා දෙන මෙනු අධ්‍යාපනය, සේවා ස්ථාන, රාජ්‍ය සේවය සහ තරුණ වැඩසටහන් වලට භාවනාව ඒකාබද්ධ කිරීමත්, චාරිත්‍රානුකූලව පමණක් නොව සාක්ෂි මත පදනම් වූ අවබෝධය ප්‍රවර්ධනය කිරීමත්, ආගමික, දේශපාලනික සහ ආයතනික නායකයන් භාවනාව පුහුණු කිරීමට සහ ආදර්ශමත් කිරීමට දිරිමත් කිරීම, අවසාන වශයෙන් පාසල් සහ විවේක මධ්‍යස්ථාන පමණක් නොව සෑම නිවසකටම භාවනාව ගුරු කිරීමත් සඳහා නායකත්වය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. අවසාන වශයෙන් ඔබ සමගින් මාගේ කාරුණික ඉල්ලීම වන්නේ මේ නව වසරේදී ඔබ සැම භාවනාව සහ සතිමත් බව දියුණු කිරීමට ආරම්භ කර ගැනීමටත් එය ස්ථිර පුරුද්දක් බවට පත් කර ගැනීමටත් අධිෂ්ඨානය කර ගන්නා ලෙසයි. ඒ වගේම සියලු ශ්‍රී ලාංකිකයන්ට අපේ රට ධනාත්මක වෙනසක් ලක් කර ගැනීමට සතිමත් බව සහ භාවනාව දියුණු කිරීමට ශක්තිය, ධෛර්යය ලැබෙත්වායි මම ප්‍රාර්ථනා කරමි. සුදී